Hello guys, welcome to my new YouTube channel. ඉතින් කිසිම ලොකු අයිඩියා එකක් නැතුව මම මේ පටන් ගත්ත අලුත් YouTube channel එකට ඔයගොල්ලෝව ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලෝ මගේ thumbnail එක දැකලා තමයි මේ වීඩියෝ එක ක්ලික් කරලා බලන්න එන්නේ නැත්තේ කියලා මං හිතනවා. ඉතින් මෙතනට ගොඩක් අය ගිහිල්ලා තියෙනවා වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මගේ ෆස්ට් වීඩියෝ එක විදිහට මේ වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න හේතුව මම ළඟකදී නම් දැක්කේ නැහැ මේ වගේ වීඩියෝ එකක්. කියන්නේ බෙල්ලන්විල පාක් එකේ බෝට් රයිඩ් එක ගිහිල්ලා තියෙන එකක් නම් දැක්කේ නැහැ. ඉතින් මං හිතුවා තාම කවුරුත් ඒ ගැන වැඩි දන්නේ නැතුව ඇති කියලා. ඉතින් එහෙම හිතලා ඒකත් එක අයිඩියා එකක් අරගෙන පුළුවන් විදිහට ඔළුවේ තියෙන සාමාන්‍යයෙන් අයිඩියා එකත් එකතු කරගෙන තමයි මේ වීඩියෝ එක මම හදන්න හිතුවේ. මේ තියෙන්නේ බෙල්ලන්විල පාක් එකේ අලුතෙන් කියලා කියන්නේ දැන් ටිකක් කල් වෙනවා. දාලා තියෙන බෝට් රයිඩ් එක. ඉතින් මගේ ෆස්ට් ටයිම් තමයි මේ බෝට් රයිඩ් එක යන්නේ බෙල්ලන්විල පාක් එකේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ගිහින් බලන්න. හරිම විනෝදයි. එදා නම් මම ගියේ අපේ අම්මගේ නංගිලා අක්කලා ඔක්කොමලත් එක්ක. ඉතින් එදා අපි බෝට් දෙකක ගියා. බෝට් දෙකක් අපි ගත්තා. එක බෝට් එකක නම් 8 දෙනෙක්ට යන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට මේ බෝට් එකකට එක්කෙනෙක්ට කීයක්ද? එතකොට කොච්චර වෙලා යන්න පුළුවන්ද? කීනම් කියවෙනකන්ද බෝට් එක යන්න පුළුවන් වගේ දේවල් මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක අන්තිමේදී ෆොටෝ එකක් දාලා තියෙනවා. ඒක බලන්න. එදා ලස්සන කුරුල්ලෝ හිටියා. ලස්සන කුරුල්ලෝ ಜಾති ගොඩක් අපි දැක්කා. ඒ වගේම නෙළුම් මල් එදා පිරීලා තිබ්බා. හේතුව පහුවෙන්ද පොය දවස් තමයි තිබ්බේ. ඉතින් පොය දවස නිසා කලින් දවසේ කවුරුත් ඒවා කඩලා තිබ්බේ නැහැ. පොය දවසේ කඩන්න තියනවා කියලා තමයි මේ බෝට් රයිඩ් එකේ මම කිව්වේ. එතකොට අපි ඉතින් ඒ නෙළුම් මලුත් කඩාගත්තා. කඩාගත්ත හේතුව නිකන් නෙමෙයි. පන්සල් යන්න කියලා තමයි අපි කඩාගත්තේ. ඉතින් ওই විදිහට අපි බෝට් දෙකක් අරගෙන අපේ කට්ටියත් එක්ක ඉතින් ওই විදිහට තමයි ඉතින් ගියේ. ඉතින් ඔයගලන්ට තව ඉස්සරහදී බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේදීම අපිට හම්බුන අපේ කිඹුල් යාළුවෝ දෙන්නෙක්ම අපිට හම්බුණා. මම මේ වීඩියෝස් දෙකත් අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙයි. වීඩියෝ එක අවසාන හරිය වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි එදා දවසේ තිබ්බේ. මම මේ වීඩියෝස් එකක්වත් ගත්තේ YouTube channel එකක් පටන් අරන් ඒකට අප්ලෝඩ් කරනවා කියලා හිතාගෙනවත් එහෙම කිසිම අයිඩියා එකකින් නෙමෙයි. ඔය මම නිකන් ආසාවට මතකෙ හිටින්න වගේ ගත්ත වීඩියෝස් විතරයි. ඒත් මට හිතුණා තව පරක්කු කරන්නේ නැතුව තියෙන විදිහට තියෙන දේ වීඩියෝ එකක් හදලා දැම්ම නම් හොඳයි කියලා. ඉතින් එහෙම අයිඩියා එකක් ඇතුව තමයි මම ඔහොම වීඩියෝ එකක් හැදුවේ. අඩුපාඩු තියෙන්න පුළුවන් ගොඩක් තැන්වල. මගේ ෆස්ට් වීඩියෝ එක ලොකු අයිඩියා එකක් නැහැ. උනට අඩුපාඩු තියෙනවා නම් අදින් කමෙන්ට් කරන් යන්න. ඉස්සරහට බලන්න ඔයගලන්ට හම්බ වෙයි අපි කිඹුලාලෝ දෙන්නගේ වීඩියෝ දෙක. ඉතින් ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න. ඔයගලන්ට ආස හිතෙයි ඔයගොල්ලෝගේ ෆැමිලි මෙම්බර්ස්ලාත් එක්ක නැත්නම් කසින්ස්ලා එක්ක එහෙමත් නැත්නම් යාළුවෝ එක්ක කියලා බලන්න. හරිම විනෝදයි. අපිට නම් ඉතින් ගොඩක් විනෝදයි. අපි ඉතින් යන ගමන් ගොඩක් දේවල් වලට විතර බල ඔන්න කතාව යන අතරතුරම අපේ කිඹුල් එක යාළුවෙක් ඉන්නවා. එයා නම් හරිම සැර පාටයි. අපි බෝට් එක යාගේ ළඟටම ගියත් එයා නම් එතනින් හෙල්ලුනේ නැහැ. ඉතින් ඒ බෝට් රයිඩ් එකේ ගියපු මාමා නම් කිව්වේ එයා සැර කෙනෙක් කියලා. මොකද කියනවා නම් සාමාන්‍යයෙන් වෙන කිඹුල්ලෝ වගේ නම් බෝට් එක ලං කරපු ගමන්ම යනවා කියලා තමයි කිව්වේ. ඒත් එයා නම් ලේසියෙන් ගියේ නෑ. අපි ගොඩක්ම ළඟුණ ඒ ගියේ නැහැ. ඉතින් කුරුල්ලෝ කිඹුල්ලෝ විතරක් නෙමෙයි ලස්සන මාළුවොත් හිටියා. චුරි මාළුවොත් හිටියා.
ඒ අතරතුර ඔය හිම්මෙන් මැරිච්ච මාළුව පාවෙවිත් හිටියා. ඉතින් ඔන්න බලන්න ඊළඟ කිඹුලු යාළුවත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔය ඉන්නේ ඊළඟ කිඹුලු යාළුවා. දැක්කම නම් බය හිතෙනවා. ඉතින් ඔය විදිහට තමයි ඉතින් එදා දවසේ ඉතින් ගෙවුනේ. මේක හැමෝටම යන්න පහසු වෙයි. මොකද ගොඩක් දුරක් නෙමෙයි. කොළඹවට ඉන්න අයට නම් ගොඩක් ලේසි යන්න. මම හිතන විදිහට මේක ගැන ගොඩක්ම අය දන්නේ නැතුව ඇති කියලා හිතනවා. ඉතින් ගිහිල්ලා බලන්න. මොනවා හරි පොඩි දෙයක් කමෙන්ට් කරන් යන්න. එහෙනම් අතට ගිහින් තවත් වීඩියෝස් අරන් එන්න බලාපොරොත්තු වෙන සමු ගන්නම්.